මට හුරු. අන්න ප්ලේන් එකක්. මොකද යකෝ කෑ ගහන්නේ? ප්ලේන් එකක් නෙමෙයි ඒක සරුංගලයක්. සරුංගලයන්නේ මං හිතේ ප්ලේන් එකක් කියලා. ප්ලේන් එකක් වගේමයිනේ. ප්ලේන් එකක් නෙමෙයි මොකක් කියන්නේ කෑ ගහන්න එපා. මේ කොළඹ වෙන සිතයි ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලායි කිය. ඒක මාට්ටු කරගන්න එපා. පරිස්සමෙන් ඉන්නවා. කෑ ගහන්න එපා හරිද? හා මං ඒක බලා ගන්න. යකෝ එහෙමින්ද කතා කරන්නේ? මං ඒක බලා ගන්න. පොඩ්ඩක් ඉන්න. අයියේ අර මොකක් මේ සීනි පුළුන් තියෝයි. ඕයි මං කියන එක අහගන්නවා. සීනි පුළුන් නෙමෙයි මෙතන බෝම්බයක් පිපුරුණා. තමුසේ කෑ ගහන්න එපා ඕයි. මේ ඉන්නේ කොළඹ. තමුසේ පොඩ්ඩක් විනීතව හැසිරෙනවා. තේරුණාද? ඕයි තමුස බය වෙන්න එපා. මට පුළුවන් වැදගත් විදියට ඉන්න. අනේ අයියේ සරුංගල්. යකෝ කෑ ගහන්න එපා කියලා කිව්වනේ. අයි සීනි පුළුන් නෙමෙයි මෙතන බෝම්බයක් පිපුරුණා. තමුසේ කෑ ගහන්න එපා ඕයි. අයියේ තමුසේ වැටෙන්නේ යන්නේ ඕයි. අයියෝ බලනවක මං කොච්චර කිව්වද වැටේ කියලා. කොහෙද ඔය තමුසේ කිව්වේ? මං රහසින් කිව්වේ ඉතින්. යකෝ මිනිස්සෙට කරදරයක් වෙන්නේ නැද්ද රහසින් කියනවාද? කෑ ගහලා කියන්න එපැයි. ඇයි තමුසනේ කිව්වේ කෑ ගහන්න එපා කියලා ඉතින්. කනවතෝව. සුටු දනමන්න බඳින සුළු කැන්නකි හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොල්ලු. කාවින්ද